දැන් මට කියන්න කටින චීවරයේ පින ඇත්තටම රැස් වෙන්නේ කටින පින්කම බාරගත් එක්කෙනාටද මහපු අයටද එහෙම නැත්නම් පින්කමට එන අයටද කාටද? හරියටම පින එන්නේ කාටද? සියල්ල දන්නා වූ දක්නා වූ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා මේ පින්කමේ පින 3 දෙනෙකුට ගන්න පුළුවන්. ඒ කාටද ගන්න පුළුවන් 3 දෙනා? පිනට මුල් වෙන කෙනා. ඒ තමයි මෙවර කටිනේ බාරගත්තයි. ඔය පළවෙනි කට්ටිය. දෙවෙනි අය තමයි මේ පිනට උදව් කරන අය. සිවුරු මහාන මේවා සංවිධානය කරන ඒ පින්කමට උදව් කරන අය. තුන්වෙනි පිරිස තමයි මේ පින්කම කරද්දී හිතේ කිසිම කහටක් නැතුව සාදු කියලා අනුමෝදන් වෙන අය. එහෙනම් කටින චීවර පූජාවක පින තම තමන්ට ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒක හොඳටම ගන්න පුළුවන්නේ කහට නැති හිතකට. කහට නැති හිතක් කියනකොට කාට හරි හිතේ ඉඳන්නේ කහට බිව්වේ නැති කට්ටිය කියලා. මේ මං කියන භාෂාව තේරෙනවන්නේ? කහටක් කියන්නේ හිතේ ඔන්න අරුම් කරනවා. ඔන්න මේ පාර එංගලන්තේ කට්ටිය. ඔව්. ඉතින් එයාලා කරගත්තා වෙයි. ඔය මහලොකුට කරන්නේ. ඔය කහට. තද කහට. එහෙම නෙවෙයි මේකට කට්ටියක් මුල් වෙලා. කට්ටියක් මුල් වෙලා නේ හොඳයි. අපිත් උදව් කරන්න ඕන. ඊට පස්සේ අපි මේක අනුමෝදන් වෙන්න ඕන. අපි කොහොම හරි යමු මේ පින්කමට. අවුරුද්දකට එක වතාවයි. ඊළඟ අවුරුද්දට අපි ඉඳීද නැද්ද දන්නේ බය වෙන්න එහෙම නැත්නම් සාප වෙන්න කියන කතාවක් නෙවෙයි. මේ ඉපදෙන මැරෙන ජීවිතය යනවා සුවර. මෙතන ඉන්න පින්වතුන්ගේ එක්කෙනෙක් දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් 5 දෙනෙක් හරි ඊළඟ අවුරුද්දේ කටිනෙට නෑ. බය වෙන්න එපා. ඉපදෙමින් මැරෙමින් යන සංසාරේ මේ ජීවිතේට කවුරුවත් අපයක් අරගෙන නැහැ. නහිනෝ සංගරන්තේන මාරසේනේන මච්චුඩා. කවුද මාරයත් එක්ක ගිවිසුම් ගහලා තියෙන්නේ? මෙච්චර කාලයක් ඉන්න ඕන කියලා. ඒ නිසා තනාගතේන පිනිබින්දුවක් වගේ මේ ජීවිතේ කොයි වෙලාවෙ වාස්ප වෙලා ඉඳන්නේ. ඉදුණු ගෙඩියක් වගේ කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ. ඔයාලා දන්නවද? අපි උපතිමුත් එක්ක යන් ආවිසක් අරන් යනවා. වාදනීක තියෙන නූල් ගොඩක් වගේ. දවස ගත කරනවා කියන්නේ මේ නූලෙන් අපි ලණුවක් ගොතනවා වගේ. මේ ලණුව ගොතන්න පුළුවන් වෙන්නේ මේ වාදනී නූල් තියෙන කල් විතරයි. මේ වාදනී නූල් නැතුව මේ කඹේ කවදාවත් ආයෙ ඉදිරියට ගෙනියන්න බෑ. කවුද දන්නේ මේ නූල් ටික අද රැට ඉවර වේද කියලා? හෙට වෙනකොට ඉවර වේද කියලා? ඊළඟ සතිය ඊළඟ මාසෙ ඊළඟ අවුරුද්දේ. ඉතින් ඒ නිසා ඒ කරන කටිනේ හොඳට අනුමෝදන් වෙන්න සතුටින්. පැහැදිලිද?